Buongiorno, අද පෙබරවාරි 13 වෙනිදා. ඉතින් සිකුරාදා දවස. ඉතින් මේ කසුන් අනුරුද්ධගේ ප්‍රශ්නයට උත්තරේ තමයි මේ දෙන්න යන්නේ. මිස් මට දෙයක් දැනගන්න ඕනි. මට කොමිසියෝන එකට යන්න බැරි වුණා 2025 දෙසැම්බර් 18 වෙනිදා තිබුණේ. ඉතින් කුස්සූර ගියාට පස්සේ ලෙටර් එකක් දුන්නා ලෝයර් කෙනෙක්ට දෙන්න කියලා. ලෝයර්ට දුන්නා. එයා ආපහු මට කොමිසියෝනේ ඩේට් එකක් අරන් දෙනවද? මෙහෙමයි කසුන් ඔයාලගේ විශ්වාසවන්ත ප්‍රොෆෙෂනලිස්ට් කෙනෙක් ඒ කියන්නේ නීති ආයතනයක් එක්ක ඔයාලා සම්බන්ධ වෙනවා නම් ඒ ආයතනයෙන් ඔයාලට අවශ්‍ය උපදෙස් ලබා ගන්න උත්සාහ කරන්න. මොකද ඒකට හේතුව උදාහරණයක් විදිහට දැන් මේ කසුන් අනුරුද්ධ එයාට කොමිසියෝන එකට යන්න බැරුව ගිය හේතුව නිසා එයාගේ අසීල දුමාන්දයක රිජෙක්ට් වෙලා වෙන්න පුළුවන්. ඒ රිජෙක්ට් එක එයා එයාගේ අවකාතොට බාර දීලා. ඉතින් එතනින් එහාට මොකද්ද උනේ කියලා කිසිම විස්තරයක් එයා ළඟ නැහැ. ඉතින් ඔයාලා බාර දීපු නීති ආයතනයෙන් තමයි ඔයාලගේ ප්‍රාතිකායකට මොකද්ද උනේ, ඔයාලගේ නඩුවට මොකද්ද උනේ කියන විස්තරයක් දැනගන්න ඕනේ. මොකද ඕනම නඩුවක් බාර දුන්නොත් ඒකට නඩු අංකයක් තියෙනවා. ඉතින් මේ නඩු අංකය සහ ඒ නඩුවට මොකද උනේ කියලා සිස්ටම් එකේ බලන්න ක්‍රමවේද තියෙනවා. ඒවා හොඳින් පැහැදිලි කරගන්න ඔයාලගේ ඒ අදාළ නීති ආයතන වෙත තමයි යොමු වෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට නඩුත් ගොනු කරන විවිධ ක්‍රමවේද තියෙනවා. සිද්ධ වෙනවා ඔයාගේ නීතිඥයත් එක්ක කතා කරන්න ඉක්මනින්ම ගිහිල්ලා එයාගෙන් ඉල්ල ගන්න නඩු අංකය සහ ඒ අදාළ ලියකියවිලි ඒ නඩුව සම්බන්ධයෙන් හොඳට දැනුවත් වෙන්න. මොකද නඩුව ගොනු කරලා නැත්නම් බැරි වෙලාවත් ඔයාට ලොකු හානියක් තමයි වෙලා තියෙන්නේ කියන එක කියන්න ඕනේ. ඉතින් ඉක්මන් කරන්න ඉක්මනින්ම මේකට පියවරක් ගන්න. මේ වගේ තවත් අය ඉන්නවනම් රිෆියුජි ඇප්ලයි කරලා තමන්ගේ රිෆියුජි දොමාන්දයක තමන්ගේ ඒ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වෙලා රිජෙක්ට් වෙලා නමුත් නීති ආයතන වලට බාර දීලා තියෙනවා නම් තාම ඔයාලට ඇත්තටම මාස උදාහරණයක් විදිහට 5ක් 6ක් ගත වෙලත් නඩු අංකයක්වත් නැත්නම් ඒ ගැන හොඳට හොයලා බලන්න මේ නඩු අංකය ඉල්ල ගන්න. ඒ ඔයාලගේ ෆයිල් එකේ විස්තර අනිවාර්යයෙන්ම ඔයාලට ඕන වෙනවා. මේ රටේ කහ කොලය එහෙමත් නැත්නම් මේ පෙර්මේසු ඩි සොජෝනෝ ටෙම්පොරානියෝ එක රිනූ කරගෙන ඉස්සරහට යන්න. එතකොට යා නඩුව දැම්මද? එයා දැම්ම කියලා කිව්වා. ඒ වුණාට මට මේ නඩු මේ මම අහන්නේ වාගාව ලියවිල්ල තියනවද? නඩු අංකේ තියනවද? මොනවද තියෙන්නේ? මට මොකක්ද දුන්නේ? ඒකයි මට ප්‍රශ්නේ තියෙන්නේ. ඒකම වෙලාවක තමුන්ගේ ප්‍රොෆෙෂනිස්ට් තෝරන්න ඕනේ තමුන්ට විශ්වාසවන්ත කෙනෙක්ව. තේරුණාද දන්නේ? මම මේ රජේ කෙනෙක් ගැටලු අන්න දැන් ප්‍රශ්නේ නෑ. ඔයාලට තේරෙනවද මම හිතන්නේ ඔයා වෙන්න ඕනේ ප්‍රශ්නයකුත් අහලා තිබ්බා. මම දැක්කා කමෙන්ට් එකක් දාලා තිනවා. මම හිතනවා ඔයා වෙන්නේ නැති කියලා ඉවල්ලා. ගයාන් මදුශංක කියලා කෙනෙක් තව ප්‍රශ්නයක් අහලා තිනවා. මේ එයාගේ ඔස්පිති එහෙම නැත්නම් එයා හිටපු ඇඩ්‍රස් එක වෙනස් වුණා. ඒ කියන්නේ එයා මිලානෝ තමයි මුලින්ම ඉඳලා තියෙන්නේ. දැන් ඉන්නේ ගර්ලාතේ කියලා. කොහොමද මේ කහ කොලේ රිනූ කරගන්නේ කියන ප්‍රශ්නය. ඇත්තටම ඔස්පිති මාරු වුණොත් ඒ අදාළ ළඟම තියෙන කුස්තුරයකට යන්න dichiarazione di ospitalità එකත් අරගෙන contratto di lavoro එකත් අරගෙන ගිහින් කියන්න මට මගේ permesso di soggiorno provvisorio ඒක පෙන්නලා ස්කදුත වෙච්ච ඒක රිනූ කරගන්න ක්‍රමවේදය කියන්න කියලා. එතකොට ඔයාලට විස්තර ලබා ගන්න පුළුවන්. නමුත් ඇතැම් කුස්තුර ආයතන වලින් ලබා දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මේ අවස්ථාවලදී තනි නීති ආයතනයක් සම්බන්ධ කරගන්න. එතකොට ඒ අදාළ ආයතන වලින් කුස්තුර ආයතනයට මේ ඉල්ලීම කරලා මේ කහ කොලේ එහෙම නැත්නම් permesso di soggiorno provvisorio එක රිනූ කරගන්න සහයෝගය ලබා දෙනවා. ඉතින් අද දවසේ ප්‍රශ්න කිහිපයකටම උත්තර ලබා දෙන්න හැකියාව ලැබුණා. ඉතින් තවත් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා Facebook කරහා වගේම TikTok කරහාත් මම දැක්ක මැසේජ් තියෙනවා. ඒ වගේම අපේ WhatsApp එකටත් ගොඩක් WhatsApp නම්බරයටත් ගොඩක් මැසේජ් වෙලා තියෙනවා. ඉතින් උත්සාහ කරනවා මේ හැමෝටම උත්තර ලබා දෙන්න. ඔයාලත් උත්සාහ කරන්න කෝල් එකක් ගන්න ලැබෙන සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් උදේ 9 මාරේ ඉඳන් හවස 3 වෙනකන් තමයි අපිට ආන්සර් කරන්න පුළුවන්. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ නරඹන්න බොහෝ දුරට ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ ඊළඟ වීඩියෝ එක වෙන්න පුළුවන්. සුබ දවසක්.